නමෝ බුද්ධාය. භාවනාවේ යෙදෙන කෙනෙක් නිතර සිදු කළ යුතුම භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව ගැන කියවෙන්නේ ආරක්ෂක භාවනාවක් කියලා. ශ්‍රාවකයෙකුගේ හිතේ ශ්‍රද්ධාව රැකලා දෙන, සැකය සම්පූර්ණයෙන්ම පහ කරවන විශේෂ ආරක්ෂක භාවනාවක් බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. බුද්ධානුස්සතිය කරන්න සුදුසු ඉරියව්ව මොකක්ද? ඕනම ඉරියව්වකින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන්න පුළුවන්. 4 ඉරියව්වෙන්ම කරන්න පුළුවන් භාවනාවක් බුද්ධානුස්සති භාවනාව. බුද්ධානුස්සති භාවනාව කරන්න සුදුසු වෙලාව මොකක්ද? ඕනම වෙලාවක, දවසේ ඕනම වෙලාවක බුද්ධානුස්සති භාවනාව අපට පුරුදු කරන්න පුළුවන්. ඇත්තෙන්ම නුවණැති ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ නිතර පුරුදු කරන, නිරන්තරයෙන්ම පවත්වන භාවනාවක් තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය භාවනාවේ යෙදෙන කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා. රාගයෙන් හිත පෙළන්නේ නැහැ. ද්වේෂයෙන් හිත පෙළන්නේ නැහැ. මෝහයෙන් හිත පෙළන්නේ නැහැ. නොඑක් පාපී අකුසල් වලින් හිත පෙළන්නේ නැහැ. යම්කිසි කෙනෙක් බුද්ධානුස්සති භාවනාව කරනවා නම් බුදුගුණ සිහි කරන කෙනාගේ හිතට ප්‍රමුදිත බව උපදිනවා. බුදුගුණ සිහි කරනකොට ප්‍රීතිය උපදිනවා. බුදුගුණ සිහි කරන කෙනාට කායික මානසික සැහැල්ලුව උපදිනවා. බුදුගුණ සිහි කරන කෙනාට සැපය උපදිනවා. බුදුගුණ සිහි කරන කෙනාගේ හිත සමාධිමත් වෙනවා. බුදුගුණ සිහි කරන්න භාග්‍යතුන් වහන්සේ ගැන හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන විශාල ගෞරවයක් හිත තුළ උපදිනවා. සිහිය වැඩෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. ඒ වගේමයි බුද්ධානුස්සති භාවනාව නිසා විශාල පිනක් ජීවිතයට රැස් වෙනවා. බුදුගුණ සිහි කර වාසය කරන කෙනාගේ සිතේ බිය තැති ගැනීම දුරු වෙනවා. ඉවසීමේ ගුණය දියුණු වෙනවා. බුදුගුණ වඩන්න පවට ලැජ්ජාව, පවට බය උපදිනවා. විශේෂම කාරණේ තමයි ජීවිතයට සුන්දර ඉලක්කයක් ලැබෙනවා. නිවනට නැඹුරු හිතක් හැදෙනවා බුද්ධානුස්සති භාවනාව කරනවා නම්. බුද්ධානුස්සති භාවනාව කර වාසය කරන කෙනාගේ ජීවිතයට මරණය එනකොට මරණ මොහොතේදී සිහි මුලා වෙන්නේ නැහැ. බුද්ධානුස්සති භාවනාව වඩන ශ්‍රාවකයා ගැන දේශනාවේ තියෙනවා. ඒ කෙනා ඉහළ මාර්ගඵලයක් නොලබා කලුරිය කළොතින් අනිවාර්යෙන්ම දෙවියන් අතරේ උපදිනවා. මේසා ආනිසංස ලබා දෙන බුද්ධානුස්සති භාවනාව තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන්න පටන් ගන්න.